ආයුබෝවන් 2024 මාසේ 24 දා ඔන්න ඔබ හමු වෙනවා මම ආයිත් නැවතත්. ඔන්න මම ගෙනල්ලා තියෙනවා අද පාඩම ආර්ථික විද්‍යාව. ආර්ථික විද්‍යාව ආර්ථික උද්ධිය නකා කරගන්න. ආර්ථික වෘත්තිය. ආර්ථික උද්ධියක් කියන අරතුර නිෂ්පාදනය කරන ගුණාත්මකතාවය සහ සේවා පරිමාණ කාලස්සම ප්‍රසාරණය වීම. එතකොට ජීවිතේ ගුණාත්මක තත්ත්වය ඉහළ නංවා ගැනීමට නම් අදාළ සමාජයේ සිදුවන ගුණාත්මක වෙනස්කම් මේ ආවාර නොවේ. යහපත් ජීවන තත්ත්වයක් උස ඉහළ ආර්ථික උද්‍යෝග අවශ්‍ය කරන නමුදු. ඒ බාහිර කේන්ද්‍ර එකක් නොවන ජනතා කේන්ද්‍ර එකක් විය යුතුය. ජනතා කේන්ද්‍ර එකක් විය යුතුය. ආර්ථික උද්‍යෝග අත්පත් කර බොහෝ රටවල් ජීවිත ගුණාත්මක ඉහළ ගණන ස්වරූපෙන් එම උද්‍යෝගය බෙදා ගැනීමට අසමත් වී ඇත. ආර්ථික උද්‍යෝග දත්වලින් පිරුණු ලබන ආකාර අධ්‍යාපන සෞඛ්‍ය ශේෂණ වියදම් අධ්‍යාපන සෞඛ්‍ය වියදම් ආවරණය වෙන්න නම් ඕනි. ඊළ මානව සංවර්ධනය ලෙස සැලකීම ප්‍රමාණවත් නොවේ. ඊළ මානව සංවර්ධන සැලකුවාට සැලකිල්ලක් දක්වන්න බෑ. මිනිසුන්ගේ හැකියාව ප්‍රසාරණය උදේ කෙරේ උද්‍යෝග අවධානය යොමු කළ යුතුය. මිනිසුන්ගේ හැකියාවන් දියුණු වුණත් ඒවා ආර්ථිකයට බලපාන්න ඕනේ. සංවර්ධන මිනිසාගේ හැකියාව ප්‍රසාරණය වීම. එබැවින් අවධානය යොමු යුතු මිනිසුන්ට කළ හැකි දේ කවර දෙයක් නැහැ. මිනිසුන් අපිට කරන්න පුළුවන් මොනවද කියලා මුලින්ම අවධානය යොමු කරන්න. මට කරන්න පුළුවන් මොනවද කියලා අවධානය යොමු කරන්න. ඊට පස්සේ තමයි සමාජයේ ආර්ථික නිෂ්පාදනය වෙන්නේ කියලා බලන්න. උදාහරණයක් වශයෙන් අවධානය යොමු මිනිසුන්ට කියවීමේ ලිවීමේ හැකියාව තිබේ දැන මිනිස්සු ප්‍රාථමික අධ්‍යාපනය සඳහා කොතරම් මුදලක් වැය කරන බැරිද නොවේ. ප්‍රාථමික අධ්‍යාපනය සඳහා නොවේ සාක්ෂරතාවය අපි සාක්ෂරතාවය කියන්නේ ඒක තමයි. සෞඛ්‍ය සඳහා කොතරම් මුදලක් වැය කරන්න බැරිද නොවේ. මිනිසුන්ගේ ආයු කාලය දීර්ඝ වී තිබෙන කෙරේ ආයු කාලය දීර්ඝ කිරීම තමයි අවධානය යොමු කරන්නේ. ඔන්න ඔයාලට මම ආර්ථික උද්දී අවශ්‍ය කිව්වා. එතකොට ජීවන තත්ත්ව උසස් කර ගැනීම සඳහා විහිංතාවෙන් අඩු කිරීම තේරීම් 50ක් පුරුදු කිරීම අවශ්‍ය වේ. විහිංතාවයන් පැතිකඩ රාශියක් දක්වන්න ලැබේ. සාගින්න නිරක්ෂිතතාව, රෝගී බව, යහපත් සෞඛ්‍ය දුබලතාවයක් නොමැතිකම, අනාරක්ෂිත බව, අවමානය සහ මූලික කටයුතු පාසුකම් ක්‍රිය අවධානය අනිවාර්යයෙන් යොමු කරන්න ඕනේ. මූලික කටයුතු පාසුකම් ක්‍රිය අවධානය යොමු කරන්න ඕනේ. සමාජ ආරක්ෂණයක් කරනවා. සමාජයේ ආරක්ෂණය වෙලා කියන්නේ ළමයින් කාන්තාවන් වියපත්තුවන් ආබාධිතන් අවතනුවන් විරකයන් පෙළෙන්නන් සහ රෝගීන් දින්දු අනාරක්ෂිත තත්ත්වයේ සිටින දැක ගැනීම සඳහා උපකාරක වත්වන වැඩපිළිවෙල තමයි අපි සමාජ ආරක්ෂණය යනු. ඒ සමාජ ආරක්ෂණය තමයි රජයක් පිටවන්නේ. රජයේ සමාජ ආරක්ෂණයේදී ශ්‍රී ලංකාව වැඩසටහන අසවතුන ප්‍රධාන සංරක්ෂක දිල්දු සමුද්ද දිල්දු වැඩසටහන ආබාධිත සොල්දාදුන්ට හා එකතු මියගිය ආරක්ෂක හමුදා සමාජීය පවුල් වලට ලබා දෙන මුදල් ආධාර. යුද ගැටුම් නිසා අවතන් වූ පුද්ගලයන්ට ලබා දෙන ආධාර. ආබාධිත පුද්ගලයන්ට මාසික දීමනාව, වැඩිහිටි මාසික දීමනාව, මාසික පින්පඩි, වැඩ කළ නොහැකි රෝගී තත්ත්වයේ සිටින පුද්ගල ලබා දෙන මූල්‍ය ආධාර. නියගේ ගම්වතු වල සුළුසුලන් අනි ස්වභාවික ආබාධ පුද්ගලයන්ට ලබා දෙන හදිස්සි ආපදාන ආධාර. ත්‍රිපෝෂ ආධාර, පෝෂණ මල්ල. ඇත්තම මේ වගේ වැඩසටහනක් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. මට අද මාගේ රෝගී තත්ත්වයක් නිසා වෙන්න පුළුවන්. විපත් වූවා වගේ අදත් මමත් ලෙඩ වෙලා ඉන්න දවසක්. ඔයාලට අද ලෙසන් එකකින් මම කියන්නේ ආර්ථික උද්ධිය රටක ජීවන තත්ත්වය උසස් කර ගැනීමට අවශ්‍ය වන මූලික සංරචක.